සියලු දෙනාම දසාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඔන්න අද මම ඔයාලට බලන්න අරගෙන ආවේ 2020 වර්ෂයේ නිකුත් වුණු Time Crafters The Treasure of Pirates Cove කියන වෙනස්ම විදිහේ Pirate Treasure Hunting movie එක. ඉතින් මේ චිත්‍රපටය කාලය හරහා ගමන් කිරීමක් එක්කම මුහුදු කොල්ලකරුවන් සහ සැගුණු නිදානයක් වටා ගෙතුණු සුපිරිම ඇඩ්වෙන්චර් ෆැන්ටසි කාණ්ඩයට අයිති වෙන චිත්‍රපටයක්. එහෙමනම් ඉතින් වැඩි විස්තර නැතුව අපි යමු අද රිවිව් එකට. කතාවට යන්න කලින් මගේ channel එක තාමත් ඔයාලා subscribe කරලා නැත්නම් දැන්ම පහළ තියෙන subscribe button එක click කරලා එහා පැත්තේ තියෙන bell icon එකත් ඕල දාලාම තියාගන්න කියලා ඔයාලට ආදරයෙන් මතක් කරනවා. ඔන්න කතාව පටන් ගනිද්දිම අපට පෙන්වන්නේ 1700 ගණන් වල වෙන සිදුවීමක්. ඉතින් මෙතනදී මුහුදු මංකොල්ලකාර නායකයෙක් වෙන කැප්ටන් ලින්ච් තවත් නෞකාවකට පහර දීලා ඒක යටත් කරගන්නවා. ඉතින් මේ අතරේ අනිත් නෞකාවේ හිටිය කැප්ටන් සෙඩිලෝ එක්තරා සිතියමක් එක තැනක හංගනවා කියලාත් අපිට පෙන්වනවා. ඉතින් මෙන්න මේ වෙලාවදිම තමයි කැප්ටන් ලින්ච්ගේ දෙවනියා වෙන ජෙෆ්රියන් විලියම් කිඩ් කියන ප්‍රසිද්ධ මුහුදු මංකොල්ලකරුවගේ නිදානයකට යන සිතියමක් හොයාගෙන. ඉතින් මෙතනදී කියන විදිහට මේ නැවේ ඉන්න ගොඩක් අය ගවේෂකයෝ සහ විද්‍යාඥයෝ. පස්සේ ඉතින් මේ නැවේ කැප්ටන් සෙඩිලෝ ජෙෆ්රිට යටත් වෙන ගමන් විලියම් කිඩ්ගේ නිදාන සිතියමත් මෙයාට දෙනවා. මේක පරීක්ෂා කරන බලන ජෙෆ්රි කියනවා දැන් අපි ගමන් කරන්නේ මේ නිදානේ ආසන්නයේම තමයි කියලා. මෙන්න මේ වෙලාවදිම තමයි මෙතන ජෙෆ්රිගේ කැප්ටන් ලින්ච් එන්නේ. ඉතින් මේ අනිත් යටත් කරගත් අයව තාමත් පණ පිටින් තියාගෙන ඉන්න එකට නම් කැප්ටන් ලින්ච් කැමති වෙන්නේ නැහැ. මේක නිසා මෙතනදී කැප්ටන් ලින්ච් ජෙෆ්රිට කියනවා තමන්ගේ අනට කීකරු වෙන්නේ නැත්නම් තාත්තට උණු දෙම තමුන්ට සිද්ධ වෙයි කියලා. ඉතින් මේ ලින්ච් විසින් ජෙෆ්රි පොඩි කාලේදී එයාගේ තාත්තව මරලා දාලා තියෙනවා. කොහොමුණත් මේ අයව මරන්න කියන ලින්ච් මෙතනදී අර විලියම් කිඩ්ගේ නිදානයට යන සිතියමත් අරගෙන යන්න යනවා. ඔනිතින් එදා රෑ ජෙෆ්රිට එයාගේ කැප්ටන්ගේ කූරකම් එපා වෙලා ජෙෆ්රිට පක්ෂපාතී තවත් නාවිකයන් කිහිප දෙනෙක්වත් එකතු කරගෙන ජෙෆ්රි කැප්ටන් ලින්ච්ගේ කාමරයට හොරෙන් ඇතුළු වෙනවා. පස්සේ ජෙෆ්රි කැප්ටන් ළඟ තිබුණු විලියම් කිඩ්ගේ නිදානයට යන සිතියම හොරෙන් මරගන්නවා. මේකත් එක්ක ජෙෆ්රි එයාගේ අයත් එක්ක කලින් වතාවේදී එයාලා මංකොල්ල කාපු නැවත් අරගෙනම මෙතනින් පැන ගන්නවා. හැබැයි ඉතින් තවත් ටික වෙලාවකින් අවදි වෙන ලින්ච් දැනගන්නවා එයා ළඟ තිබුණු සිතියම නෑ කියලා වගේම ඒක අරගෙන තියෙන්නේ ජෙෆ්රි කියලා. මේකත් එක්ක කැප්ටන් ලින්ච් එයාගේ අයට කතා කරලා දැන් ජෙෆ්රි ලව අල්ලගන්න එයාලගේ නැව පස්සෙන් යන ගමන් තමයි ඉන්නේ. ඉතින් මේ වෙලාවෙත් තමයි මෙයාලා ජෙෆ්රිලගේ නැවට පහර දෙන්න පටන් ගන්නෙ. ඉතින් දෙගොල්ලෝ අතරේ මේ විදිහට සටනක් ඇති වෙද්දි ජෙෆ්රි ලවන් නොදැන එයාලා එක කුණාටුවක් පැත්තට යනවා. ඉතින් කැප්ටන් ලින්ච්ගේ පහර දීම එක්ක මෙහෙම යන මෙයාලා දැන් ඇතුළු වෙන්නේ මේ අකුණු කුණාටුවට. ඉතින් මේ අතරේදී අපිට පේනවා මේ ජෙෆ්රිලා ඉන්න නැව ඇතුළේ තියෙන එක්තරා මැෂින් එකක් වගේ දෙයක්. ඉතින් මේ වෙලාවේදී මේ අකුණු කුණාටුව නිසා නැවට වැදෙන එක අකුණක් කුඹ ගහ හරහා ගිහින් මේ මැෂින් එකට ඇතුළු වෙනවා. මෙන්න මේකත් එකම තමයි අමුතු විදිහට මේ මැෂින් එක ක්‍රියා කරලා ඉතින් කාලදොරටුවක් විවෘත වෙලා ජෙෆ්රිලාව ඒකෙන් ඇදලා යන්නේ. ඉතින් කැප්ටන් ලින්ච්ට හිතා ගන්න බැරි වෙනවා ජෙෆ්රිලාට ඇත්තටම මොකද උනේ කියලා. ඔන්න දැන් අපිට පෙන්වන්නේ වර්තමාන කාලය. ඉතින් මෙතනදී අපිට පෙන්වනවා අද අපේ කතාවේ පොඩි වීරයෝ ටිකව. ඉතින් මෙතන ඉන්නේ ජෝස් බ්‍රිගේඩ් චිප් සහ මේ මෙටල් ඩිටෙක්ටර් එකක් අරගෙන වෙල් සෝදිසි කරන කෙනා තමයි හෙච් කියන්නේ. ඉතින් මෙයාලගේ නගරේ අතීත මුහුදු මංකොල්ලකාරයෝ හිටපු තැනක් වගේම අදටත් තියෙන සමහර තැන් ඒ කාලේ තිබ්බේවම තමයි. ඒක නිසා මේ යාළුවෝ විශ්වාස කරනවා එයාලට මේ නගරේම පයිරට් ට්‍රෙෂර් එකක් හම්බ වෙයි කියලා. ඒක නිසා තමයි මෙතනදී හෙච් මේ විදිහට මෙටල් ඩිටෙක්ටර් එකකින් මෙතන පරීක්ෂා කරන ගමන් ඉන්නේ. ඉතින් මේ වෙලාවේදී හෙච්ට මෙතන තිබුණ දෙයක් ඩිටෙක්ට් වෙනවා. හැබැයි ඉතින් ඒක නිකම්ම ටින් එකක් විතරයි. ඉතින් ආපහු හෙච් මෙතන පරීක්ෂා කරන්න පටන් ගන්නවා. ඉතින් මේ ජෝස්ගේ තාත්තා අවුරුදු 5කට කලින් මුහුද යාත්‍රා කරන ගමන් නිදි අනතුරකට ලක් වෙලා තියෙනවා. ඉතින් ජෝස්ගේ තාත්තගේ සිරුර මේ වෙනකොටවත් හම්බ වෙලා නැති නිසා ජෝස් විශ්වාස කරනවා කවදාම හරි ඒගේ තාත්තා ආපහු වෙයි කියලා. ඉතින් මෙන්න මේ අතරේ තමයි හෙච්ට තවත් දෙයක් ඩිටෙක්ට් වෙන්නේ. ඉතින් ඒක බලනකොට තමයි මෙයාට එක්තරා මැප් එකක් වගේ දෙයක් හම්බ වෙන්නේ. ඉතින් මේක හෙච් යාළුවන්ටත් කියපුවාම හතර දෙනාම එකතු වෙලා මේක මොකක්ද කියලා බලනවා. ඉතින් මේක එක්තරා මුහුදු මංකොල්ලකාර නිදානයකට යන සිතියමක් කියලා මෙයාලා දකිනවා. ඉතින් මේක ඇත්ත එකක්ද බොරු එකක්ද කියලා නම් යාළුවෝ සෙට් එකට හිතාගන්න බැරිව තමයි ඉන්නේ. ඒත් මේ වෙලාවේදී සිතියම් බලන බ්‍රෙච් කියනවා මේ ඇත්ත එකක් තමයි මොකද මේ තැන් ඇත්තටම මෙහෙ තියෙනවා කියලා. ඉතින් සිතියමේ තියෙන සමහර තැන් ඇත්තටම මෙයාලගේ නගරේ තියෙන තැන්. ඉතින් දැන් මෙයාලට ඉස්කෝලේට යන තියෙන නිසා මෙයාලා සිතියම එයාලගේ සෙල්ලම් ගෙදරින් තියලා ඉස්කෝලේ ගිහින් ඇවිත් මේක බලමු කියලා තමයි කතාව වෙන්නේ. මෙතෙන් බ්‍රිග් කියනවා අපි කෝකටත් අපේ තාත්තට මේක ගැන කියමුද කියලා. ඉතින් මේ බ්‍රිග්ගේ තාත්තා තමයි මේ නගරේ ෂෙරිෆ්. ඒත් ඉතින් හෙජ් නම් ඒකට කැමති වෙන්නේ නැහැ. පස්සේ ඉතින් යාළුවෝ ටික මෙතනින් පිටත් වෙලා යන්න යනවා සෙල්ලම් ගෙදරට. පස්සේ අපිට පෙන්වන්නේ කාලේ දොරටුවෙන් ඇදලා ගියපු ජෙෆ්රි ඇතුළු එයාගේ මංකොල්ලකාරයෝ ටික ඇවිත් තියෙන්නේ මේ කාලෙටම තමයි කියලා. ඉතින් මේ විදිහට සිහිය නැතුව ඉන්න මෙයාලව දකින අනිත් මිනිස්සු කලින් දවසේ මෙයාලා හොඳටම බීල වැඩි වෙලා ඉන්නවා කියලා හිතලා පොලිසියට කතා කරනවා. පස්සේ ඉතින් ෂෙරිෆ් ඒ කියන්නේ බ්‍රිග්ගේ තාත්තා ඇවිත් මෙයාලව හැරවනවා. ඉතින් මේකත් එක්ක තමයි ජෙෆ්රි ඇතුළු සෙට් එක කන්ෆියුස් වෙන්නේ එයාලා මේ කොහෙද එයාලගේ අනිත් අය කොහෙද සහ නැව කොහෙද කියලා. ඒත් ඉතින් මෙයාලා මේ දේවල් හිතන ආස්සේ කවුද මිනිහෙක් ඇවිත් කොහෙද එක්කයි යන්න හදන නිසා මේ සෙට් එකත් තවත් පැටලෙනවා.
ඒ කොහොමන ජෙෆ්‍රි ඇතුළු සෙට් එකත් පොලිසිය කෙනත් එක්ක මේ දේවල් ගැන හිතන ගමන් මෙතනින් පිටත් වෙලා යනවා. දැන් අපිට පෙන්වන්නේ සිතියම හංගන්න එයාලගේ සෙල්ලම් ගෙදරට යන ගමන් ඉන්න යාළුවෝ සෙට් එකව. ඉතින් මෙයාලා මෙහෙම යනකොට තමයි නගරාධිපතිගේ පුතා වෙන බයිරන්ව මෙයාලට හම්බ වෙන්නේ. ඉතින් මේ පොඩි එකා නම් මහ එපාම කරපු එකෙක්. ඉතින් මේ හාදය කොච්චර පොඩි වුණත් තාත්තගේ සල්ලි බලෙත් එක්ක මේ යාළුවන්වත් බය කරගෙන තමයි ඉන්නේ. කොහොමුණත් මේ බයිරන් කොල්ලටත් ඉව වැටෙනවා මේ සෙට් එක මොකක්ම හරි දෙයක් කරන්න යනවා කියලා. කොහොමුණත් පස්සේ යාළුවා සෙට් එක ජෝස්ගේ ගෙදර ළඟ තියෙන එයාලගේ සෙල්ලම් ගෙදරට ඇතවෙත් මේ සිතියම් පරීක්ෂා කරනවා. ඉතින් මෙතනදී බ්‍රික් යාගේ ෆෝන් එකට ආපු නගර නිවුස් එකක් බලලා කියනවා මගේ තාත්තා වෙර ළඟ ඉඳන් මුහුදු කොල්ලකාරයෝ විදිහට ඇඳගත් කිහිප දෙනෙක්ව අත්අඩංගුවට අරගෙන කියලා. කොහොමයි ඉතින් මේකත් එක්ක මේ කට්ටිය කතා වෙනවා මේ සිතියම ගැන කාටවත් මොනෝ කියා ඉන්න. දැන් අපිට පෙන්වන්නේ ජෝස්ගේ අම්මා වික්ටෝරියාව. ඉතින් වික්ටෝරියා කියන්නේ නාට්‍ය අධ්‍යක්ෂකවරියක්. මෙතනදී වික්ටෝරියා නගරයට ආරමුදල් සැපයීම වෙනුවෙන් පවත්වන එක්තරා මුහුදු මංකොල්ලකාර නාට්‍යයක් අධ්‍යක්ෂණය කරන ගමන් තමයි ඉන්නේ. ඉතින් මෙයාලගේ නගරයේ මුහුදු මංකොල්ලකාරයින්ට ගොඩක් සම්බන්ධතනක් නිසා මේ නගරයට සංචාරක ආකර්ෂණයක් ගොඩක් තියෙනවා. ඒක නිසා තමයි දැන් මේ විදිහට ළඟ එන උත්සවයක් වෙනුවෙන් පයිරේට් ඩ්‍රාමා එකක් කරන්න මෙයාලා සැලසුම් කරලා තියෙන්නේ. ඉතින් මේ ඉන්නේ බෙට්සි. බෙට්සිගේ නැන්ද තමයි මේ වික්ටෝරියා කියන්නේ. ඉතින් බෙට්සිගේ චරිත නම් ටිකක් විතර පිස්සු ආතල් චරිතයක්. මෙතනදී මෙයාලට ඒක කෝල් එකක් එනවා. ඉතින් ඒ කෝල් එක ඇවිත් තියෙන්නේ පොලිසියෙන්. එතනදී කියන්නේ මුහුදු කොල්ලකාරයෝ වගේ ඇඳගත් පිරිසක් වෙරළදී අත්අඩංගුවට ගත්තා. ඒ අය මේ නාට්‍යයයිද කියලා. ඉතින් මේකත් එක බෙට්සි මේ ගැන වික්ටෝරියටත් කියනවා. ඉතින් මෙයාලා දැන් හිතන්නේ මේ අත්අඩංගුවට අරගෙන තියෙන්නේ මුහුදු මංකොල්ලකාරයෝ වගේ ඇදගෙන ඉන්න එයාලගේ නාට්‍ය රංගපණයි කියලා. හැබැයි ඉතින් ඇත්තටම ඒ 1700 ගණන් වල ඉඳන් මේ කාලයට කාලතරණය කරපු ජෙෆ්රි ඇතුළු කණ්ඩායම කොහොමද මෙතනදී වික්ටෝරියා බෙට්ස්ව පිටත් කරලා යවනවා එයාලට අපදීලා එක්කන් එන්න කියලා. ඒත් එක්කම කියනවා එන ගමන් අපේ ගෙදරින් නාට්‍ය බඩු ටිකත් අරගෙන එන්න කියලා. ඕන දැන් අපිට පෙන්වන්නේ ඉස්කෝලේ ගිහින් ඉන්න අපේ යාළුවෝ 4 දෙනාව. ඉතින් මෙයාලගේ විද්‍යා මහාචාර්යවරයා තමයි මේ ඉන්න ප්‍රොෆෙසර් රැට්ලිෆ්. ඉතින් අද මෙයාලගේ පාඩම ටයිම් ට්‍රැවල් සම්බන්ධ පාඩමක්. ඉතින් මේ චිප්ට මේ ගැන ලොකු ආසාවක් වගේම ලොකු දැනුමකුත් තියෙනවා. දැන් අපිට පෙන්වනවා මුහුදු මංකොල්ලකාර නාට්‍ය බඩු ටික ගන්න වික්ටෝරියාගේ ජෝස්ගේ ගෙදරට යන බෙට්සිව. ඉතින් ගෙදර මේ වෙනකොට ජෝස් නැති නිසා බෙට්සි ජෝස්ගේ සෙල්ලම් ගෙදරට ගිහින් මුහුදු මංකොල්ලකාර නාට්‍ය බඩු ටික ගන්නවා. ඉතින් බෙට්සි මේ ටික ගන්න අතරේ මෙතන තියෙන අර සිතියමක් දැකලා බෙට්සි මේකත් අර ගන්නවා. පස්සේ යන්න කලියේ නාට්‍ය බඩු ටික ගෙනිච්ච කියලා ජෝස්ට නෝට් එකක ලියලා තියෙනම තමයි මෙතනින් පිටත් වෙලා යන්නේ. ඕන දැන් අපිට පෙන්වන්නේ මේ නගරේ නගරාධිපතිව. ඉතින් නගරාධිපතිගේ පුතා බයිරනොත් මෙතන ඉන්නවා. ඉතින් නගරාධිපති ගැන කිව්වොත් මේ මිනිහා සල්ලි වලට ඕනම දෙයක් කරනවා වගේම පුතත් තාත්තා වගේම තමයි. ඕන දැන් අපිට පෙන්වන්නේ පොලිසිය හිරකූඩුවේ මුකුත්ම හිතා ගන්න බැරුව ඉන්න ජෙෆ්රි ඇතුළු එයාගේ කණ්ඩායම. හැබැයි ඉතින් දැන් මෙයාලට ටිකක් විතර තේරිලක් තමයි තියෙන්නේ එදා කොනාටුව වෙලාවේදී මොකක් හරි හේතුවක් නිසා එයාලව මේ කාලයට කාලතරණය වෙලා කියලා. ඉතින් මේ අතරේ තමයි බෙට්සි ඇවිත් මෙයාලව නිදහස් කරගන්නේ. ඉතින් බෙට්සි මෙයාලට හායි කියද්දි මේ සෙට් එකේ ඉන්න ජෝයි කියන හාදයා 18 වෙනි සියවසේ විදියට හෑන්ඩ් කිසින් කරනවා. ඉතින් බෙට්සි නම් හිතන්නේ මෙයාලා මුහුදු මංකොල්ලකාරයොන්ට රංගපාන නිසා මෙයාලා මෙතනදිත් එහෙම කරනවා ඇති කියලා. පස්සේ ඉතින් බෙට්සි මෙයාලවත් එක්ක යන්නේ වෑන් එක ළඟට. ඉතින් මේ කොහෙද ඉන්නේ කියලාවත් දන්නේ නැති මේ සෙට් එකට එයාලව පිළිගත්තු මේ කෙල්ල කියන තැනකට යන්න වෙනව හැර වෙන කිසිම දෙයක් කරන්න තිතුරු වෙලා නැහැ. ඉතින් බෙට්සි මෙයාලව වෑන් එක ළඟට අරන් ආවට පස්සේ ජෙෆ්රි කෙනෙක් අහනවා අපි යනවා නම් කෝ අශ්වය කියලා. ඉතින් බෙට්සි කියනවා මේක තමයි අපේ අශ්වයා කියලා. කොහොමුණත් මේ මොකද්ද කියලා හිතා ගන්න බැරුව මේ සෙට් එකත් වෑන් එකට ගොඩ වෙනවා. ඉතින් මේ වෙලාවෙත් තමයි ජෙෆ්රි දකින්නේ මෙතන තියෙන සිතියම. ඉතින් ජෙෆ්රි මේක බෙට්සිට හොරෙන් ගන්න ගියත් ඒ වැඩේ නම් හරියන්නේ නැහැ. ඉතින් ඔයාලට කියන්න ඕන අපි අපේ විදිහටම ගත්තොත් මෙයාලා නෙවෙයි අද අපේ කතාවේ නරක අය. මෙයාලා හොඳ පැත්තේ ඉන්න අය. පස්සේ ඉතින් මේ කොටු හැඩේ අශ්වයා පිටේ නැගලා 4 දිනාවම බෙට්සි මෙතනින් අරගෙන යනවා. දැන් අපිට පෙන්වන්නේ පාරයකට ගිහින් ඉන්න අපේ යාළුවෝ 4 දෙනාව. ඉතින් මෙතනදී මෙයාලා සිතියම ගැන කතා කරන අතරේ තමයි මෙතන එන ප්‍රොෆෙසර් රැට්ලිෆ් සිතියම මොකද්ද කියලා අහන්නේ. ඒත් ඉතින් බ්‍රික් නෑ ඒක එයාලගේ සෙල්ලමේ දෙයක් කියලා බොරුවක් කියලා ප්‍රොෆෙසර් මගහරිනවා. පස්සේ යාළුවා සෙට් එක ගෙන්නේ ජෝස්ටි සෙල්ලම් ගෙදරට. ඉතින් ඇවිත් බලාදී තමයි මෙයාලා දකින්නේ එයාලා තියලා ගියපු තැන සිතියම නැහැ කියලා. ඉතින් මේකත් එක්ක යාළුවෝ ටික කලබල වෙලා මේක හොයනකොට තමයි ජෝස් දකින්නේ බෙට්සි ඒක අනිත් බඩුත් එක්ක නාට්‍යයට අරගෙන ගිහින් කියලා මෙතන ලියලා තියපු එක. මේක නිසා ජෝස් ඉක්මනටම යාළුවෝ ටිකත් එක්ක පිටත් වෙනවා නගර ශාලාවට යන්න. ඉතින් අනිත් පැත්තේ නගර ශාලාවට බෙට්සි එක්කන් එන ජෙෆ්රි ඇතුළු මංකොල්ලකාරයෝ ටික වික්ටෝරියාත් හඳුනා ගන්නවා. ඉතින් මෙයාගේ හැසිරීමත් ඇත්තටම මුහුදු මංකොල්ලකාරයෝ වගේ නිසා වික්ටෝරියා පුදුම වෙනවා. ඉතින් ටිකකින් මෙතන ජෝස් එනවා අම්මව හම්බ වෙන්න. ඉතින් මෙහෙම එන ජෝස් එයාලගේ සෙල්ලම් ගෙදර තිබිලා අරන් ආව සිතියම එයාලගේ ඉස්කෝලේ වැඩකට කියලා ආපහු ඉල්ල ගන්නවා. පස්සේ ඉතින් ජෝස් මේකත් අරගෙන මෙතනින් යාළුවොත් එක්ක පිටත් වෙලා යන එක ජොෆ්රි ඇතුළු සෙට් එකක් දකිනවා. මේක නිසා ජොෆ්රිලා ජෝස්ලගේ පස්සේ යන්න යනකොටම තමයි මෙතන එන බෙට්සි මෙයාලට නාට්‍ය ගැන කියන්න පටන් ගන්නෙ. ඔන්න ඉතින් මේ දේවල් මෙහෙම වෙද්දි බෙට්සි සහ ජොෆ්රිගේ මංකොල්ල කණ්ඩායමේ ජෝයි අතරේ ආදර හුටපටයකුත් ඇති වෙන ගමන් තමයි තියෙන්නේ.
ඔන්න පස්සිතින් අපේ යාළුවෝ කට්ටිය කැෆේ එකකට ගිහින් සිතියම ගැන කතා කරන ගමන් ඉන්නකොට තමයි මෙයාලට බාධා කරන ගමන් බයිඩන් හාදියා මෙතනට එන්නේ. ඉතින් මේකත් එක්ක යාළුවෝ සෙට් එක මෙතනින් පිටත් වෙලා යනකොට අපිට පෙන්නනවා මෙයාලා ළඟ ඉඳන්ම මෙයාලගේ කතාවට කෙනෙක් ඇහුම්කම් දීගෙන ඉඳලා කියලා. ඔන්න ඉතින් පස්සේ මේ යාළුවෝ සෙට් එක කාගෙන්වත් කරදරයක් නැත්තනකට ගිහින් සිතියම පරීක්ෂා කරන ගමන් ඉදි තමයි HG අතින් වැරදිලා එයා බිබී හිටපු ලෙමනේඩ් එක මේ සිතියම උඩට වැටෙන්නේ. ඉතින් මේකත් එක්ක යාළුවෝ ටික හෙච්ච බනිනකොට තමයි ටිකකින් මෙයාලා දකින්නේ මේ ලෙමනේඩ් හැලෙනවත් එක්කම සිතීමේ යම් දෙයක් මත වෙනවා කියලා. ඉතින් මෙතන එක දෙයක් ලියලා තියෙනවා. ඔන්න ඉතින් මේ අතරේ මේ නගරේ අරමුදල් එකතු කිරීම වෙනුවෙන් තියෙන පයිරට් ෆෙස්ටිවල් එකට යන ඇත්තම මුහුදු මංකොල්ලකාරයෝ වෙන ජෙෆ්රිතුරු කණ්ඩායම එයාලගේ උපරිම දක්ෂතා ටිකත් මෙතන එලි දක්වනවා. ඉතින් අනිත් පැත්තේ යාළුවෝ ටික ජෙෆ්රිගේ සෙල්ලම් ගෙදරට ගිහින් අර දේ යාපෝ පරීක්ෂා කරලා බලනකොට තමයි ඒ කණ්ඩාංග වගේක් කියලා දැනගන්නේ. ඉතින් චීප් මේ කණ්ඩායක පරීක්ෂා කරලා බලලා කියන්නේ මේක බොරුවක් මේක නොමග යන්න හදපු එකක් කියලා. ඒකත් එක්කම තමයි චිප් යාළුවන්ට පෙන්වන්නේ සිතියමට යටින් 4 දිනක් අත්සන් කරලා තියෙනවා කියලා. ඉතින් ඒ අතරේ විලියම් කිඩ්ගේ නමක් තියෙනවා. මේකත් එක්ක තමයි ජෝෂ් කියන්නේ එහෙමනම් මේ ප්‍රසිද්ධ මුහුදු මංකොල්ලකාර විලියම් කිඩ්ගේ නිදාණයට යන සිතියම කියලා. ඉතින් මේක අහන බ්‍රික් ගහනවා ඇයි යාළුවා මේ සිතියමේ අත්සන් කළේ කියලා. ඉතින් මේක පැහැදිලි කරන ගමන් හෙච් කියනවා ඒක ගිවිසුමක්. මේක අත්සන් කරන කෙනාට නිදාණයෙන් කොටසක් අයිති කියලා. ඒ වගේම මෙතන තියෙන එක දිහා පෙන්ලා හෙච් කියනවා මේ නිදාණයේ අයිති 4 දෙනා තමයි මෙතන අත්සන් කරලා තියෙන්නේ. ඒ වගේම මේ 4 දෙනා ළඟම මෙතන තියෙන විදිහ ප්‍රහෙලිකාවේ කෑලි 4කට වෙන් වෙච්ච කෑලි 4කුත් තියෙනවා. ඒ කෑලි 4ම එයාලා රහසගත තැන්වල හංගලා තමයි තියෙන්නේ. ඒව නැතුව නිදානේ හොයා ගන්නත් බැහැ කියලා හෙච් කියනවා. ඉතින් මේ වෙලාවේදී නිකමට වගේ මේ සිතීම දාලා තිබුණු ටියුබ් එක අරගන්නකොට ජෝස්ට තේරෙනවා ඒකේ මොකක්ම හරි තියෙනවා කියලා. ඉතින් මේකත් එක්ක ඇතුළ බලනකොට තමයි එයාට මේ කියන සිම්බල් එක සම්පූර්ණ කරන කොටසක් හම්බ වෙන්නේ. ඉතින් මේකත් එක්ක ජෝෂ් මේක මෙතනින් තියෙනවා. ඉතින් මේක බලන බ්‍රික් කියනවා එයාට මේ වගේ එකක් කොහෙද හරි දැකලා පුරුදුයි කියලා. මේකත් එක්කම බ්‍රික් යාළුවන්වත් එක්කන් එන්නේ නගර පුරාවස්තු විකුණන කඩේකට. ඉතින් මෙතන මෙයාලා අර විදිහ දෙයක් කොච්චර හෙව්වත් එයාලා හම්බ වෙන්නේ නම් නැහැ. මේක නිසා මෙයාලා වැඩේ අතහැරලා යන්න යනකොටම තමයි බ්‍රික් දකින්නේ මෙතන එක පිළිමයක එල්ලලා තියෙන අනිත් කෑල්ල. ඔන්න ඉතින් දැන් දෙවෙනි කොටසත් සම්පූර්ණයි. පස්සේ අපිට පෙන්නනවා ජෝස්ගේ අම්මා වික්ටෝරියා එයාගේ බියුටි සැලොන් එකක් කරන මාර්ච් කියන යාළුවව හම්බ වෙන්න යනවා කියලා. ඉතින් ජෝස්ගේ තාත්තා නැති වෙලා අවුරුදු 5ක් වෙලත් වික්ටෝරියා තාමත් තනිකරව ඉන්න එකට මාර්ච් නම් වැඩි කැමැත්තක් නැහැ. ඒත් ඉතින් තාමත් වික්ටෝරියා ජෝස්ගේ තාත්තා ගැන බලාපොරොත්තු තියාගෙන තමයි ඉන්නේ. ඉතින් එදා නගර සභා රැස්වීමක් පවත්වනවා. ඉතින් මේක පවත්වන්නේ නගරේ තියෙන ගැටලු ගැන සාකච්ඡා කරන්න. හැබැයි ඉතින් මේ ආත්මාර්ථකාමී නගරාධිපති නිසා මේ රැස්වීම හොඳකින් නම් ඉවර වෙන්නේ නැහැ. ඔන්න ඉතින් පස්සේ දවසේ යාළුවෝ ටික නගර පුස්තකාලයට ගිහින් නගර ඉතිහාසය ගැන හොයන්න පටන් ගන්නවා. මෙහෙම හොයනකොට තමයි මෙයාලට විලියම් කිඩ් ගැන ඉතිහාස කතාව දැනගන්න ලැබෙන්නේ. ඉතින් කැප්ටන් විලියම් කිඩ් කියන්නේ ඒ කාලේ හිටපු ජනප්‍රියම මුහුදු මංකොල්ලකාරයා. එයා ස්කොට්ලන්ත ජාතිකයෙක්. කැප්ටන් කිඩ් ඊටත් අවුරුදු 200කට කලින් හංගපු වටිනා නිදානය හොයාගෙන තියෙනවා. ඒ වගේම එයාට මුහුදු මංකොල්ල කෑම නිසා මරණ දඩුවම නියම වෙලා තියෙනවා. ඒ කාලේ වෙනකොට ට්‍රෙෂර් හන්ටර්ස්ලා කැප්ටන් කිඩ්ගේ නිදානය හොයන ගමන් තමයි ඉඳලා තියෙන්නේ. ඒ වගේම කැප්ටන් කිඩ් කියන්නේ ගොඩක්ම දක්ෂ ගණිතඥයෙක් සහ නාවිකයෙක් වගේම දක්ෂ උපාය මාර්ගිකයෙක්. කිඩ් එයාගේ දැනුම පාවිච්චි කරලා තමයි එයාගේ විශාල නිදානය හංගලා තියෙන්නේ. ඉතින් යටත් විජිතයෙන් පස්සේ කැප්ටන් කිඩ්ව අල්ලගෙන මරණ දඩුවම ලබා දුන්නත් එයාගේ වස්තුව කාටවත්ම හොයාගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් මෙයාලා මේ කතාවත් දැනගන්නවත් එක්කම තමයි ජෙෆ් මෙතන තියෙන පොතක තිබිලා හොයාගන්නේ කැප්ටන් කිඩ්ගේ පිළිමයක පින්තූරයක්. ඉතින් මේක මෙයාලගේ නගර චතුරස්‍රයේ තියෙන පිළිම වගේමයි. ඒ වගේම මේ පිළිමේ අද දික් කරන් ඉන්නේ මොහොත දිහාට නම් නෙමෙයි එයාලගේ පල්ලිය දිහාට. මෙන්න මේකත් එක්ක යාළුවෝ තේරුම් ගන්නවා එහෙමනම් කැප්ටන් කිඩ් පල්ලිය පෙන්නලා මොකක් හරි දෙයක් අදහස් කරනවා කියලා. ඔන්න ඉතින් මේකත් එක්ක යාළුවෝ කට්ටිය එන්නේ පල්ලියට. මෙහෙම එන මෙයාලා විශ්වාස කරනවා සිතීම සම්පූර්ණ කරන ප්‍රහෙලිකාවේ කැප්ටන් කිඩ්ගේ කොටස මෙහි කොයි හරි හංගලා ඇති කියලා. මේක නිසා මෙයාලා හැම තැනක්ම හොයන්න පටන් ගන්නවා. ඉතින් මෙහෙම හොයන අතරේ තමයි ජෝෂ් මෙතන පරණ පොත් වගේක් අතර තිබිලා කැප්ටන් කිඩ්ගේ දිනපොත හොයාගන්නේ. ඉතින් මේක පරීක්ෂා කරලා බලනකොට තමයි මේ පොත ඇතුලේ තිබිලා ජෝස්ට විලියම් කිඩ්ට අයිති ප්‍රහෙලිකාවේ අනිත් කොටස හම්බ වෙන්නේ. ඔන්න ඉතින් දැන් මෙයාලට මේ ප්‍රහෙලිකාව සම්පූර්ණ කරන්න තවත් එක කෑල්ලක් විතරයි ඕන වෙන්නේ. ඉතින් මේ අතරේ ජෙෆ්රිගේ මංකොල්ලකාරයෝ ටික නගර පුරාම මහා පිස්සු වැඩ තමයි කරන්නේ. ඔන්න ඉතින් අනිත් පැත්තේ ජෙෆ්රි යනවා ජෝස්ගේ ගේ ගාවට. ඉතින් මෙයා ටිකක් හොරෙන් ගේ දිහා බල ඔත්තු බලන ගමන් ඉන්නකොට තමයි මේ සිලිම් බිලිම් එකේ ඇඟේ වැදිලා ඒකේ හෙල්ලෙන්නේ. ඉතින් මේකත් එක්ක මේ සද්දය වුණ වික්ටෝරියා එලියට එද්දි ජොෆ්රිව අතට මහු වෙනවා. හැබැයි ඉතින් මෙතනදී ජෙෆ්රි බොරුවක් ගොතනවා එයා ආවේ නාට්‍ය ගැන කතා කරන්න කියලා. ඉතින් මෙතනදී වික්ටෝරියා ජෙෆ්රිට කැමරාත් ආරාධනා කරනවා. කොහොමද ඉතින් මේ අතරේ තමයි වික්ටෝරියාව හම්බ වෙන්න ප්‍රොෆෙසර් රැට්ලිෆ් වෙන්නේ. ඉතින් මේ රැට්ලිෆ් මොකක් හරි දෙයකට මාන බලනවා කියලා අපිට තේරෙනවා. ඒ කොහොමුණත් ඒ මොකක්ද කියන දේ අපිට තව ටිකකින් දැනගන්න පුළුවන්. ඉතින් වික්ටෝරියා මෙතනදී ප්‍රොෆෙසර් රැට්ලිෆ් එයාට දැනටම තමුත් එක්ක ඉන්නවා කියලා පිටත් කරලා යවනවා.
ඔන්න ඉතින් පස්සේ ජෙෆ්රි වික්ටෝරියත් එක්ක කෑම හැම කාලා සුහද කතා බහකිද්දි තමයි ගෙදරට ජෝෂ් එන්නේ. ඉතින් මෙතනදී අම්මා ජෝෂ්ට ජෙෆ්රි හඳුන්වලා දුන්නා. ජෙෆ්රි වෙත් ඉන්නේ සිටියම අරන් යන්නේ කියලා හිතන ජෝෂ් කලබල වෙලා මෙතනින් කාමරයට යනවා. ඉතින් මෙතනදී වික්ටෝරියා ජෙෆ්රිට කියනවා එයාගේ තාත්තා නැති වුණු එකට ජෝෂ් තාමත් දුකින් ඉන්නේ ඒකයි ඒ කියලා. ඉතින් වික්ටෝරියා ජෝෂ්ගේ තාත්තා ගැන මතක් කරාම ජෙෆ්රිට කැප්ටන් ලින්ච් විසින් මරලා දාපු එයාගේ තාත්තව මතක් වෙලා ගොඩක් මෙයා දුක් වෙනවා. මේක නිසා ජෙෆ්රි වික්ටෝරියාට නොකියම යන්න යනවා. ඉතින් මේ අතර ජෝෂ්ටත් එයාගේ තාත්තා මුහුද යාත්‍රා කරන ගමන් ඉද්දි අකුණු කුණාටුවක රහු වෙලා එයාගේ තාත්තා නැති වුණු එක ගැන හීනෙන් දැකලා කලබල වෙනවා. ඉතින් මේ සද්ද ඇහෙන වික්ටෝරියාවිත් තමයි ජෝෂ්ව සනසවන්නේ. ඉතින් මේ වෙලාවෙත් තමයි බ්‍රික් කෝල් කරලා කියන්නේ අපේ ඊළඟ ඊගිය තියෙන ලයිට් හවුස් එකට ඒක නිසා දැම්ම එතනට එන්න කියලා. ඕන ඉතින් ආයමත් යාළුවෝ 4 දෙනාම එකතු වෙලා බ්‍රික් හොයාගත් ඉඟියත් එක්ක මෙතන පරීක්ෂා කරනවා. ඉතින් සිතියමේ තිබිලා තියෙන්නේ වලාකුළු සහිත රාත්‍රික පහන් කූඩුවක ආලෝකයෙන් රහස දැනගත හැකි කියලා. ඒ වගේම සිතියමේ හිස් කබලක සහ ඇටකඩු රූපයකුත් තිබිලා තියෙනවා. ඉතින් දැන් මෙයාලා හොයන්න ඕනේ හිස් කබලක් සහ ඇටකඩු සලකුණක්. පස්සේ ඉතින් මෙයාලා මෙතන බෙදලා ගිහින් හොයන්න පටන් ගන්නවා. මේ විදිහට මෙයාලා හොයන ගමන් ඉදි තමයි හෙච් දකින්නේ මෙතන බිම එක තැනක ලයිට් හවුස් එකේ එළිය වැදෙනකොට ගලක් දිලිසෙනවා කියලා. ඉතින් ඒ දිලිසෙන්නේ හිස් කබල සහ ඇටකඩු සලකුණක්. ඉතින් මෙතන පරීක්ෂා කරනකොට තමයි හෙච්ට එතන තිබිලා ප්‍රහෙරිකාවේ අන්තිම කොටසත් හොයා ගන්න පුළුවන් වෙන්නේ. ඕන දැන් ඉතින් මුළු ප්‍රහෙරිකාවම සම්පූර්ණ වෙලා ඒ හරහා නිදානේ යන පාරත් යාළුවන්ට හොයා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ අතර ජෙෆ්රිගෙන් එයාගේ සගුව ටික අහනවා ඔයා සිතියම හොයාගත්තද කියලා. ඒකට ජෙෆ්රි කියනවා නැහැ හැබැයි මම ඒක තියෙන තැන දන්නවා කියලා. ඉතින් මේ වෙනකොට ජෙෆ්රිගේ සගුව ටික පයිලට් ෆිල්ම් එකක් බලන ගමන් තමයි ඉන්නේ. ඉතින් කොහොම හරි මේක බලන්න මෙතනදී ජෙෆ්රිත් එකතු වෙනවා. ඕන ඉතින් දැන් පහුවෙනිදා යාළුවෝ ටික ආපහු එකතු වෙනවා. ඉතින් චීප් එනකොට නිදානේ දාගෙන යන්න කඩත්තේකුත් ගෙනත්. ඕන ඉතින් මේ වෙලාවේදී නගර ශාලාවේ තියෙන පයිලට් ඩ්‍රාමා එකක් පටන් ගන්න තමයි හදන්නේ. ඉතින් මෙතනට එන වික්ටෝරියාගේ ලස්සන දැකලා ජෙෆ්රිටත් පිස්සු වගේ. කොහමද ඉතින් එතනින් ජෙෆ්රි යනකොට කාමරයක මිය කෑ ගහනවා වගේ සද්දයක් ඇහිලා ඒක බලනකොට තමයි ජෙෆ්රි දකින්නේ ජෝ යතන කාමරයේ බෙඩ්සිට් එක්ක පෙම් සුව විදිනවා කියලා. ඉතින් අන්තිමේ කොහම හරි මේ ඩබලත් සෙට් වෙලා. ඕන ඉතින් මේ වෙනකොට යාළුවෝ ටික සිටියේ මේ විදිහට අතලා දාපු සොහනකට එනවා. ඉතින් මෙතන තිබුණු බුගත සොහනකට ඇතුළු වෙන යාළුවෝ ටික එතනින් ඉස්සරහට යනවා. මෙහෙම යනකොට තමයි මෙයාලට එතන එක්තරා ලිපියක් ලියපු සීල් කරපු ගල් සොහනක් හම්බ වෙන්නේ. ඉතින් මේ ලිපිය ලියලා තියෙන්නේ කැප්ටන් කිඩ්ගේ නිදානේ ගැන. ඉතින් බ්‍රික් මේ ලිපිය කියවන අතර ජෝස් දකිනවා එයාලා හොයාගත්ත අර ප්‍රහෙරිකාවේ කැලි හයි කරන්න පුළුවන් විදිහ තැනක් මෙතන තියෙනවා කියලා. ඉතින් මේක නිසා ජෝස් මේක මෙතනට සම්බන්ධ කරනවා. මෙන්න මේකත් එක්කම තමයි මේ සොහොන්ට පහලින් තවත් රහස් දොරටුවක් විවෘත වෙන්නේ. පස්සේ යාළුවෝ ටික මේ උමග දිගේ ඉදිරියටම යනවා. මෙහෙම යනකොට මෙයාලට මෙර්ලයින් පයිලට් කෙනෙකුගේ ඇට සැකිල්ලකුත් හම්බ වෙනවා. පස්සේ තවත් ඉස්සරහටම යනකොට විලියන් කිඩ්ගේ නිදාණය මෙයාලට හම්බ වෙනවා. ඉතින් යාළුවෝ ටික නිදානේ හම්බුනකට සතුටු වෙන අතර තමයි මෙතන ප්‍රොෆෙසර් රැට්ලිෆ් එන්නේ. ඉතින් මේ ප්‍රොෆෙසර් රැට්ලිෆ්ට් ගොඩ කාලෙක ඉඳන් මේ විලියන් ගේට්ගේ නිදානේ හොයලා තියෙනවා. ඒ වගේ මේකට නගරාධිපතිගේ උදව්ත් හම්බ වෙලා තියෙනවා. නිදානේ හම්බුනාම මේක බෙදා ගන්න කියලා. ඉතින් මෙතන නගරාධිපතිගේ පුතත් ප්‍රොෆෙසර් රැට්ලිෆ් එක්ක ඇවිත් තමයි ඉන්නේ. ඒ වගේම මෙතන තමයි රැට්ලිෆ් එයා ඇත්තටම කවුද කියන එක හෙලි කරන්නේ. ඉතින් මීට අවුරුදු 300කට කලින් ඒ කියන්නේ 1700 ගණන් වල අපිට කතාව මුලදී පෙන්වපු කැප්ටන් ලින්ච් චතුරු ජෙෆ්රිගේ කණ්ඩායම තවත් නැවක් මංකොල්ල කන්න ටික කාලයකට කලින් මේ රැට්ලිෆ් විලියම් කිඩ්ගේ නිදානේ හොයන් යන ගමන් ඉදි තමයි රැට්ලිෆ්ට ඉස්පාන ගවේෂකයෙක් වුණු ඒ නමේ කපිතාන් සෙඩිලෝව හම්බ වෙලා තියෙන්නේ. ඉතින් එතෙන්දී කපිතාන් සෙඩිලෝ එයාලා ළඟ තියෙන ටයිම් මැෂින් එක මේ රැට්ලිෆ්ට පෙන්නලා ඒ ගැන කියලා තියෙනවා. ඉතින් එතෙන් දුණු අත්වැරේ දීමකින් තමයි රැට්ලිෆ් 1700 ගණන් වල ඉඳන් වර්තමාන ලෝකයට හරියටම අවුරුදු 5කට කලින් කාලතරණය වෙලා තියෙන්නේ. ඉතින් රැට්ලිෆ් කියනවා එදයා කාලතරණය වෙද්දි එතකොට වර්තමාන ලෝකයේ හිටිය කෙනෙක් එයාගේ කාලයට කාලතරණය වුණා කියලා. කොහොම ඉතින් මේ වෙනකොට රැට්ලිෆ්ට ජෙෆ්රි කාලතරණය කරපු පැන්ඩෝරා කියන නැවත් එක්කම ජෙෆ්රිගේ නැති වුණු අනිත් මංකොල්ල කාර්යෝ ටිකත් හම්බ වෙලා. ඉතින් එතෙන්දී නිදාණයෙන් කොටසක් දෙන පොරොන්දුවට රැට්ලිෆ් විසින් එයාලව ජෙෆ්රිගෙන් මෙයාගේ පැත්තට අරගෙන තියෙනවා. කොහොම ඉතින් මෙතනදී රැට්ලිෆ් මෙයාට කියනවා ළමයි ටිකවත් අල්ලගෙන නිදාණය අරගෙන ගිහින් නැවට දාන්න කියලා. ඉතින් මෙතෙන්ද රැට්ලිෆ් නගරාධිපතිට මේ නිදාණයෙන් කොටසක් දෙන්න කැමති වෙන්නේ නැහැ වගේම එයාගේ පුතාවත් අනිත් අයත් එක්කම අල්ල ගන්නවා. හැබැයි ඉතින් ජෝස්ට පුළුවන් වෙනවා කොහොම හරි කරලා මෙතනින් පැන ගන්න. ඉතින් මෙතෙන්ද රැට්ලිෆ් සිල්වන් කියන හාදයා ජෝස්ගේ පස්සෙන් යවනවා එයාව අල්ල ගන්න. ඉතින් මේ විදිහට පැලයන් ජෝස් මෙතන පදල දිගේ යන්න තියපු කරත්තයක් හොයාගෙන ඒකෙන් යනවා. ඉතින් මේ අතරේ නගර ශාලාවේ වික්ටෝරියා පයිලට් ඩ්‍රාම එක පටන් අරගෙන තමයි තියෙන්නේ.
ඉතින් අනිත් පැත්තේ පත්තන දිගේ කරත්තෙන් එන ජෝෂ් එතන පාර ඉවර නිසා කරත් එතනින් නවත්තලා එතන පඩිපෙළකින් උඩට යනවා. ඉතින් මේකත් එක්ක ජෝෂ් මතුවෙන්නේ නගර ශාලාවෙන්. ඉතින් මේ නගර ශාලාවත් මුහුදු මංකොල්ලකාරයන්ගේ කාලේ ඉඳන් තිබුණු එකක් නිසා තමයි මෙහෙම පත්තලින් නගර ශාලාවට රහස් දොරටුවක් තියෙන්නේ. ඉතින් මෙතනදී ඉක්මනටම ජෙෆ්රිව හම්බ වෙන ජෝෂ් එයාට නිදානේ හම්බුණා කියලා රැඩ්ලිෆ් තවත් මුහුදු මංකොල්ලකාර කණ්ඩායමක් එක්ක යාළුවන්වත් අල්ලගෙන නිදානේ තරගත්ත කියලාත් දැන් එයා නිදානේ තරගෙන පැන්ඩෝරා කියන නැවට ගෙනියනවා කියලා ජෝෂ් මෙතනදී ජෙෆ්රිට විස්තර කරලා කියනවා. ඉතින් මෙන්න මේ වෙලාවෙත් තමයි ජෝෂ් අල්ලගන්න එයාගේ පස්සෙන් ආව සිල්වන් හාදයා එන්නේ. ඉතින් මෙතනදී ජෙෆ්රි ජෝෂ්ව ආරක්ෂා කරන ගමන් සිල්වන් එක්ක සටන් කරන ගමන් එන්නේ මෙතන පයිරට් ඩ්‍රාමා කරන වේදිකාවටමයි. ඉතින් මෙතන මිනිස්සු හිතන්නේ මේක නාට්‍යයේම කොටසක් කියලා. ඉතින් කොහොම හරි මෙතනදී ජෙෆ්රිට පුළුවන් වෙනවා සිල්වන්ව බිම දාන්න. මේකත් එක්ක ජෙෆ්රි එයාගේ සගයුන්ටත් කතා කරලා ජෝෂ් එක යන්නේ නැවට. ඉතින් මේ අයත් එක්ක බෙඩ් සිත් යනවා. ඒ කොහොම වුණා නාට්‍ය පිටපතේ මෙහෙම දෙයක් තිබුණේ නැති නිසා වික්ටෝරියා නම් ෆුල් හොල්මන් වෙලා තමයි ඉන්නේ. හැබැයි ඉතින් නාට්‍ය බලන්න ඇවිත් හිටිය මිනිස්සු නම් මේකෙන් ගොඩක් විනෝද වෙලා. ඔන්න ඉතින් දැන් ජෙෆ්රි ජෝෂ් සහ අනිත් අයත් එක්ක දැන් හොරෙන්ම පැන්ඩෝරා නැවට ඇතුළු වෙනවා. ඉතින් පස්සේ ජෝෂ් ඉන්නේ එයාගේ යාළුවන්ව හිර කරලා හිටපු තැනට. ඉතින් මෙතනදී බයිරන්ව මෙයාලා මෙතන දාලා යන්න හදද්දී බයිරන් මෙයාලගෙන් මෙච්චර කල් කරපු කරදර වලට සමාව ඉල්ලනවා වගේම මේ දේවල් වලට එයාගේ තාත්තා සම්බන්ධ වුණු එක ගැනත් කියලා තාත්තා කරපු හැම හොර වැඩක් ගැනමත් කියලා මෙයාලා ඉස්සරහ ආඬලා බේර ගන්න කියලා කියනවා. මේක නිසා ජෝෂ්ලත් මෙයාට අනුකම්පා කරලා එයාව බේර ගන්නවා. පස්සේ ඉතින් කට්ටියම මෙතනින් යන්න යනකොට තමයි චිප්ට මෙතන තිබිලා අර ටයිම් මැෂින් එක හම්බ වෙන්නේ. ඉතින් චිප් මෙතනදී මේකට මොකක් හරි කරනවා කියලාත් අපිට පෙන්වනවා. ඉතින් මේ වෙනකොට ජොෆ්රිට රැඩ්ලිෆ් හම්බ වෙලා. ඉතින් 1700 ගණන් වල කාලෙදී මේ අය දන්නවා වගේම මේ දෙන්න යාළුවෝ නන්නේ මේ හතුරෝ. ඉතින් මේ අතර යාළුවන්ව නැවෙන් යවන ජෝෂ් යනවා ජෙෆ්රිට උදව් කරන්න. ඉතින් මේ දෙන්න මෙතන සටන් කරද්දී ජෙෆ්රිගේ අනිත් සෙට් එක රැඩ්ලිෆ් ගියත් එක්ක පිස්සු නටද්දී නැව පදවන්න කවුරුම නැති නිසා ජෝෂ් යනවා මේ නැව පාලනය කරන්න. මොකද තව ටිකක් එහා මෙහා වුණොත් මෙයාලා කෙලින්ම කඩාගෙන යන්නේ නගර තියෙන උත්සව භූමියට. ඉතින් මෙතන රැඩ්ලිෆ්ගේ කෙනෙක් ජෝෂ්ව අල්ලගන්න ආවත් ඒ වෙලාවෙදී මෙතනට එන බෙට්සි සහ ජෝයි දෙන්න ඒ කෙනාට පහර දෙනවා. ඉතින් බෙට්සිට නම් මේ මුහුදු මංකොල්ලකාර අත්දැකීම අල්ලලම ගිහිල්ලා වගේ තමයි පේන්නේ. ඔන්න ඉතින් මේ අතරේ ජොෆ්රි විසින් රැඩ්ලිෆ්වත් බිම දානවා. හැබැයි ඉතින් ආපහු නැගින රැඩ්ලිෆ් ජොෆ්රිට පහර දෙන්න හදනකොටම තමයි මෙතනනේ තවත් මුහුදු මංකොල්ලකාරේ රැඩ්ලිෆ්ට පහර දීලා මුහුදට දාන්නේ. ඉතින් මේ වෙලාවෙත් තමයි මේ කලබල ඇස්සේ මුහුදට වෙන ජෝෂ් උදව් ඉල්ලන්නේ. ඉතින් මේකත් එක්ක මේ කෙනා ඉක්මනටම වතුරට පැනලා ජෝෂ්ට උදව් කරනවා. ඉතින් මේ වෙනකොට ජෙෆ්රිනේ නෞකාව පැත්තට අකුණු කුණාටුවක් එන ගමන් තමයි තියෙන්නේ. ඉතින් මෙයාලා මේ අකුණු කුණාටුවට නිරාවරණය වෙනවත් එක්කම ආයමත් සැරයක් අකුණක් වැදිලා ඒ කරහා ටයිම් මැෂින් එක ක්‍රියාත්මක වෙලා ජෙෆ්රිලාව ආයමත් කාලතරණය වෙනවා. ඉතින් මේ අතරේ ගොඩබිමට ගියපු යාළුවෝ ටිකට බ්‍රිග්ගේ තාත්තා ෂෙරිෆ් සහ බයිරන්ගේ තාත්තා නගරාධිපතිව හම්බ වෙනවා. ඉතින් මෙතනදී බ්‍රිග් කලින් බයිරන් එයාගේ තාත්තා ගැන කියපු දේ රෙකෝඩ් කරලා ඒක ෂෙරිෆ්ට අහන්න දෙනවා. ඉතින් මේකත් එක්ක ෂෙරිෆ්ට සිද්ධ වෙනවා නගර ආරක්ෂාව වෙනුවෙන් නගරාධිපතිව අත්අඩංගුවට ගන්න. ඔන්න ඉතින් නැවෙන් වතුරට වැන්න ජෝෂ්වත් බේරගත්ත අර මුහුදු මංකොල්ලකාරයා ජෝෂ්ව අතරගෙන වෙරළට එනවා. ඉතින් මෙතන ජෝෂ් මියාව අඳුන ගන්නවා. ඉතින් මේ වෙන කවුරුත් නෙමෙයි අවුරුදු 5කට කලින් මුහුදු කුණාටුවකදී අතුරු දහන් වුණු ජෝෂ්ගේ තාත්තා. ඉතින් ඇත්තටම කලින් රැඩ්ලිෆ් කිව්වා වගේ එයා මෙහාට කාලතරණය වෙද්දි එයාගේ කාලයට ගියපු කෙනා වෙන කවුරුත් නෙමෙයි වර්තමාන ලෝකයේ කුණාටුවක හිටිය ජෝෂ්ගේ තාත්තා. ඉතින් මේ වෙලාවෙත් තමයි මෙතනට වික්ටෝරියාත් එන්නේ. ඉතින් මේකත් එක්ක මෙයාලා සතුටු වෙද්දි ජෝෂ්ගේ යාළුවෝ ටිකත් මෙතනට එනවා. ඉතින් ජෝෂ්ගේ තාත්තව දකින මෙයාටත් ගොඩක් සතුටුයි. කොහොම ඉතින් අන්තිමේදී යාළුවෝ ටික කතා වෙන්නේ ජෙෆ්රිලා ගැන. ඉතින් මේ වෙනකොට ජෙෆ්රිලාට විලියම් කිඩ්ගේ නිදානෙත් එක්ක නැවත් තියනවා වගේම බෙට්සිත් ඉන්නේ එයාලත් එක්කම තමයි. ඉතින් මෙතනදී අනිත් යාළුවෝ ජෙෆ්රිලා ගැන කතා වෙද්දි අපි ආයෙනකම් බලන් එමු කියලා චිප් කියනවා. ඉතින් මේ එකපාර චිප් කියපු අමුතු කතාවත් එක්කම තමයි චිප් කියන්නේ එයා කලින් නැවේදී ටයිම් මැෂින් එකේ සෙටින් කීපයක් ලබන සතිය අංක හවුරුවාදට වෙනස් කරා කියලා. ඒ කියන්නේ ජෙෆ්රිලා ආයෙමත් ලබන සතිය මිහාට කාලතරණය වෙනවා. ඔන්න ඉතින් යාළුවෝ ටික ජෙෆ්රිලාව හම්බ වෙන්න බලාපොරොත්තු වෙනවත් එක්කම තමයි අද කතාව ඉවර වෙන්නේ. එහෙමනම් ඉතින් තවත් අලුත් කතාවකින් හම්බ වෙනකල් අදට මම ඔයාලකින් සමු ගන්නවා. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.